ඇත්තටම අපි නිවන් දකින්න ඕනේ ඇයි? නිවන් දකින්න ඕනෙමද? අපිට ප්‍රශ්නයක් තියෙනවා නැත්තම් නිවන් දකින්න ඕනෙමද? ඔය ගොඩක් දෙනා කියන බෞද්ධයාගේ අන්තිම ගෝල් එක බෞද්ධයාගේ ෆයිනල් ගෝල් එක තමයි නිවන. හැම ආගමක මේ වගේ ගෝල්ස් තියෙනවා. අපේ තියෙන බෞද්ධ අපේ ෆයිනල් ගෝල් එක නිවන. ඇත්ත නිවන් දකින්න ඕනේද? අපි ගැන කතා කරන්න කණි හැමදෙරණම තෙරුවන් සරණයි. හැම සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඒ විතර බලන්න මම ප්‍රශ්නයක් අහන්න මොකක්ද ඇත්ත නිවන කියන්නේ? මොකද්ද නිවන කියන්නේ? නිවන කියන එකට ගොඩාක් අර්ථකථන තියෙනවා. නමුත් මම ඔබට සරල අර්ථකථනයක් දුන්නු නිවන කියන්නේ ඇත්තටම දෙන දේ හම්බෙන දේ ඒ විදිහටම බාර ගන්න පුළුවන් මානසිකත්වයට කියනවා නිවන කියලා. ඔබට විපාකෙට හම්බෙන දේ ඔබට උරුම දේ ඒ විදිහටම බාර ගන්න පුළුවන් මානසිකත්වයට කියනවා නිවන කියලා. ඒක සම්බන්ධයෙන් සතුටටපත් වෙන්නෙත් නැහැ දුකටපත් වෙන්නෙත් නැහැ. ඔබ එහෙමද? ඔබේ මානසිකත්වයේ බලන්න ඔබ අද දවස තුල හිතලා බලන්න. ඔබ උදේ නැගිටලා ඉඳලා මේ වෙලාව මොහොත දක්වා ඔබේ ජීවිතයේ සතුටු වෙච්ච තැන් සහ දුක් වෙච්ච තැන්. හිතට ඊර්ෂ්‍යා වාපු තැන් ඇති, හිතට තරහ වාපු තැන් ඇති, හිත ගැටිච්ච තැන් ඇති, හිත ඇලිච්ච තැන් ඇති. ඔන්න වගේ තැන් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒ කියන්නේ ඔබට අයි අවස්ථාවේදී දෙන දේ බාර ගන්න බැරි වුණානේ. නමුත් අපේ හිතේ හැමතිස්සෙම තියෙනවා ඕන දෙයක්. ඒ ඕන දේ තියෙන තාක්කල් ඇත්තටම හිතට නිවනක් නැහැ. මිනිස්සු හිතන් ඉන්න දෙයක් තමයි නිවන කියලා කියන්නේ. Tamanට ඕන හැම දෙයක්ම ගත්තට පස්සේ නිවන් ගියා වගේ. එහෙමත් හරිනේ පැල්පත් නිවන. මගේ නිවන මගේ පැල්පතයි. නිවන කියන්නේ පැල්පත් නිවන. ඒ මිනිස්සු කතා කරන්නේ. ඒවත් ඒ අයට ඕන දේවල් ටික තියෙනවා නම් ඒත් නිවන හොඳට යහමින් හම්බ කරලා කීයක් හරි තියෙනවා නම් හොඳට මුදල් හදලා තියෙනවා නම් ගෙදර තට්ටු දෙකට වුණා අන්න තට්ටු දෙකට ගේ ගහගත්තා. යානයක් වාහනයක් ගන්න උනා ඒ වාහනේ ගත්තා. නෝන මහත්තයාට වෙන සම්බන්ධතා නැහැ. දරුවෝ හොඳට ඉගෙන ගන්න කටයුතු කරනවා. නිවන. නිවන් දැක්කා වගේ. මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඕන දේ හම්බෙනකොට ඒ නිවන. ඒත් ප්‍රශ්නයක් නෑ ජීවිතේට. නමුත් පිටුතුනි ඕනෙකම තියෙන හිත කියලා කියන්නේ. නිවන් ඇත්තටම දැකලා නැහැ මොකද ඒ හිතට දෙන දේ බාර ගන්න බෑ මොකද ඕන දෙයක් තියෙනවානේ ලෝකේ. ඔබට ඕන වෙච්ච දේවල් ගැන හිතට බලන්න. මොනවද ඔබට ඕනේ? හරි සරල දේවල් ටිකක් ඇති. ගොඩාක් ලොකු දේවල් සමහරට ඕනේ නැතුව ඇති. නමුත් ඔබේ ජීවිතේ පොඩි පොඩි දේවල් ඇති ඇත්තම ඔබට ඕන දේවල්. සමහරට ඔබට ඕනේ පොඩි গিitar එකක්. සමහරට ඔබට ඕනේ ඔබේ දරුවගේ හුරතල් හිනාව දකින්න. ඔබට ඕන දේවල් ටිකක් තියෙනවා. ඔබට ඕන දේවල් ටික තියෙන තාක්කල් ඔය හිත හැමතිස්සෙම බයයි ශෝකෙත් එක තමයි ජීවත් වෙන්නේ. එක්ක බය එක්ක ශෝකේ. තියෙන තාක්කල් ඒ දේ නැති වෙයි කියලා බයක් තියෙනවා. නැතිකොට ඒ දේ අනේ මට නැති වුණා කියලා ශෝකයක් තියෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බය. තණ්හාව තියෙන හිත කියලා කියන්නේ ඕන දේවල් තියෙනවා. තණ්හාව කියන්නේ මොකක්ද? ඇලීම. ඇලීම තියෙන හිතේ ඕන දේවල් තියෙනවා. ඕන දේවල් තියෙනවා නම් ඒ හිතේ ඇති නිවනක් නැහැ. දැන් හිතට ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි දැන් මේ හිතට ගන්න ඕනේ. ඔන්න ජීවිතේ අපාය. ඔබ උදේ නැගිට වෙලා ඉඳලා ඔබ හොයන දේවල් ටිකක් තියෙනවා. ඔබ දැන් තේ එකක් හදාගත්තා තේකේ සීනි ඔබ බලනවා. ඔබට ඕන විදිහට සීනි දාගෙන කහට දාගෙන ඔබ තේක හදා ගන්නවා. ඇයි? තේ එකක් හැදුන ඒක බොන්න නෙමෙයි අපිට ඕනේ. අපිට ඕන අපේ කැමති තේ එකක් තියෙනවා. අන්න ඒක බොන්න. ඒ වගේම උදේ පාන්දර නැගිට්ටම සමහරට සුවඳද කියලා බලනවා කට. සුවඳ නැත්තම් කට නැගිට්ට ගමන් ගඳයි. ඒ වගේ මූණ නිකන් බාත්රූම් එකට ගිය ගමන් මූණ දැක්කට පස්සේ නිකන් හරියට කොලයක් පොඩි කරලා වගේ යකින්නක් වගේ යකෙක් වගේ උන්දේ පාන්දර මූණ දැක්කට පස්සේ ඒක දැක්කම හිතට පීඩාවක් එනවා. ඒ නිසා ටක් ගාලා මූණට පැටයක් හොදගෙන දත් ටික මැදගෙන ඊට පස්සේ ඔබ වැඩට යන හැරි ඉස්කෝලේ යන හැරි ඔබ දැන් කන්නඩි ඉස්සර කියලා දැන් ඒ තීන දේ බාර ගන්නවා. සමාජ ජීවත් වෙන්න අදාළ දේවල් තියෙන ඒ ටික ඔබ කරගන්නවා. මම කියන්නේ ඔබේ මානසිකත්වය ගැන කතා කරන්නේ. තීන දේ බාර ගන්න බෑනේ.
ඉතින් ඒ බාර ගන්න බැරි නිසා නේද ඔබ කන්නඩි ඉස්සරහා ගොඩාක් වෙලා ගත කරන ඔබට ඕනේ කෙනක. ඔබ ටියුන් කරන ඔබට ඕනේ කෙනක. අර රේඩියෝ එකේ අවශ්‍ය channel එකෙන් ටියුන් කරනවා වගේ ඔබ ටියුන් කරන ඔබට ඕනේ කෙනක. ඒකට සීනි දාලා සීනි හැන්දක් දැම්ම දෙකක් දැම්ම ඔබ මේ ටියුන් කරන ඔබට ඕනේ කෙනක. ඔබේ ජීවිතේ ඔබ මුළු හැමදේම කරන්න උතන්ට. කල් එක තැනක් අහු වෙනවා හරියට තියෙනවා වගේ. අතක රේඩියෝ එකේ ඔබට ඕනුනේ අපිටම හිරු FM අහන්න. මම දන්නේ නැහැ හිරු FM එකේ අංක කීයද කියලා අපි දැන් ගමු 99.1යි. 99.1ට තමයි දැන් ඔබ අල්ලන්න හදන්නේ. ඔන්න 89.9යි 99.0යි ඔන්න 99.1 ඇල්ලුනා. ඔබ මෙතුවක් කාලයක් ඔබේ හිතේ තිබ්බේ අයියෝ මේකනේ. මේක නෙමෙයි මට උන අරකනේ. මේක නෙමෙයි මට උන අරකනේ. අර කියලා අපි කියන්නේ. ඔන්න ඕක තමයි ජීවිතේ මෙතුවක් කාලයක් තිබ්බේ. ඔන්න දැන් 99.1ට ආවට පස්සේ දැන් දෙන්නේ මොකක්ද? දැන් තියෙන්නේ බයක්. ඒ දේ නැති වේද කියලා බයක් තියෙනවා. ඔබට ඒක එහෙමද කියලා ඔබට දැනුම් නැති වුණාට ඔබට ඒ දේ තේරෙන ඔබට ඒ දේ නැති වුණාට පස්සේ බයෙන් නේද මෙතුවක් කාලයක් හිටියේ කියලා. ඒක තේරෙන්නේ නේද නැති වුණාට පස්සේ. නමුත් තියෙන තාක්කල් එහෙම බයක් ලොකුවට දැනෙන්නේ නැහැ වගේ ඇති. නමුත් ඒ බය ඒ විදිහටම තියෙනවා. හැමතිස්සෙම කැමති දෙයක් හම්බ වුණාට පස්සේ බයක් තියෙනවා. සමහරට බය කියන්නේ මට පිට බලන බය නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් හිත ඇතුලේ අනේ මේ දේ මං ගාව තියෙන්න ඕනේ දිගටම. ඔන්නෝම එකක් හිත ඇතුලේ තියෙනවා. මම මතකයි ඉස්සර ඔය වගේ පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තිබ්බ. දැන් මේ අවශ්‍ය ඩියුක අල්ලගත්තා. අල්ලගත්තට පස්සේ මම කරේ මේ වඩු මඩුවක අර ඇන දෙකක් ගහනවා රේඩියෝ එකේ අරකයිම කැරගෙන්නේ නැති වෙන. ඇයි? බය. දැන් මේ channel එක නැති වෙයි කියලා බය. ඔබේ මුළු ජීවිතේම අන්න ඔය වගේ ඔබ මේ ඇනක ගහ ජීවත් වෙන්නේ ඔබේ ජීවිතේ. ඒ නිසා තමයි ඔබේ දරුවගේ අධ්‍යාපනය ගැන බොච්චර සලක හොයන්නේ. ඔබේ නෝනා මහත්තයාට වෙන සම්බන්ධයක් තියනවද කියලා ඔච්චර හොයන්නේ. ඔබේ වාහනේ පාර යනකොට කවුරුහරි මිනිස්සෙක් ඔබ හූරගෙන යනද කියලා ඔච්චර හොයන්නේ. මොකද දැන් ඔබ රේඩියෝ එකේ කැමති එක අල්ලගත්තා. දැන් මේක එහෙම යන්නේ නැතිනේ ඇන ගහ ගන්න ඕනේ. නමුත් ඇන ගහ ගන්න බෑ බින්දුනේ මේක හේතුම් පටිච්ච සම්භූතා. ඇන ගහන්න පුළුවන් මේ ලෝකේ හේතු වලින් ගැලපෙලා හැදෙන එකක් නෙමෙයි නා. නමුත් මේ ලෝකේ හැමදේම හේතු එකතුනාමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හේතු එකතුනේ කොහොමද කියන ඔබට ඇත්තටම අයිති කාරණාවක් නෙමෙයි. හේතු ගැලපෙන විදිහට තමයි විද්‍යාමාන වීම වෙන්නේ. ඔබට ඕන විදිහට දේවල් ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. ඔබ මේ ස්විච් එක දැම්මම පස්සේ ලයිට් එකපත් වෙන ඔබට කැමැත්ත කියන එක අදාලා හේතුවක් නෙමෙයි ඒකට. ඔබ ස්විච් එක දාන්න ඕනේ. කරන්ට් එක තියෙන්න ඕනේ. බල්බ් එක වැඩ කරන්න ඕනේ. ඒ වගේම ඒ ටික තියෙනවනම් ඔය හේතු ටික තියෙනවනම් ඔන්න දැන් බල්බ් එකපත් වෙනවා. ඒකට ඔබේ කැමැත්ත කියන එක අදාළත්වයක් නැහැ. හිතෙන් නැගිච්ච ශක්තිය විතර ඇත්තටම අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය කියන කාරණා ටික බින්දුතුනේ තේරුම් ගන්න පුළුවන් නම් මේ ලෝකේ ඔබට පුළුවන් දෙන දේ දෙන විදිහට බාර ගන්න එකයි නිවන. ඔබ නිවන් දකින්න එපා. මානසික සුවයටපත් වෙන්න. සමහරට තරුණ ඔබට ප්‍රශ්නයක් ඇති සමහරට. නිවන් දකින්න දැම්ම නිවන් දකින්න ඕන. මං කියන්නේ දැම්ම නිවන් දකින්න නෙමෙයි ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ඔබේ ජීවිතේ කොච්චර පසුතැවෙනවද කියලා සමහර දේවල් සම්බන්ධයෙන් ඔබ කොච්චර ජීවිතේ කඳුළු සලන්නේ නැද්ද කියලා. මං කියන්නේ ඔබ නිවන් දැකලා නිවන් දකින්න ඕනේ නැහැ. මානසික සුවතාවයටපත් වෙන්න. බලන්න ගිනි ගන්න මානසිකත්වය ඔබේ තියෙන. ඔබ හිස්ටරි බලන්න. ගිනි අරන් නෙවෙයිද කියලා මානසිකත්වය. මොකද වෙනක ඔබ නෑ. ඔබ හිස්ටරි බලන්න. ඔබ ගිය පැය 24 තුළ ඔබේ ජීවිතය රෙකෝඩ් කරොත් ඒක කාටට පෙන්වන්න පුළුවන්ද? බයක්ස ගන්න නැතුව කිසිම කෑල්ලක් කපන්න නැතුව. අම්මට පෙන්වන්න පුළුවන්ද? ඔබේ ජීවිතේ පසුතැවෙන තැන් කොච්චර ඇද්ද? ඔබේ ජීවිතේ ඕරි වෙන තැන් කොච්චර ඇද්ද? සමහර ජීවිතේ වෙච්ච දේ නිසා ඔබ තාම දුක් විඳිනවා. ඒ දේ ඔබට අමතක කරන්නත් බෑ. මං කියන්නේ නිවන් දකින්න ඕනේ නැහැ මානසික සුබතාවයටපත් වෙන්න. අපි ඒකට නිවන කියලා කියනවා. නිවන, ගිනි නිවීම, නිවන. ඔබ මානසික සුවයටපත් වෙන්න ඕනේ නැද්ද මේ පොඩි ළමයා පව? නැත්නම් මේ පොඩි ළමයාට කොච්චර ජීවිතය අඩන්න තියෙද? එක වසර ළමයා හිතට බලන්න පොඩි මකන කෑල්ලට රණ්ඩු වෙනවනේ. හිතට තරහක් ආවේ තරහවට පස්සේ අනිත් ළමයාට ගැහුවා. ඊට පස්සේ ඒ ළමයා මේ පැත්තට ගැහුවා. මේ පොඩි ළමයි. මානසික සුබතාවයක් නැහැ. ඒ ළමයා නිවන් දකින්න ඕනේ නැහැ මානසික සුබතාවයටපත් වෙන්න බෑ. ඉතින් පිටුනේ මෙන්න මේ කියන කාරණා ඔබ තේරුම් අරගෙන
ඔය ජීවිතේ නිදහස් වෙන්න ඕනකම කියන මහා ගින්නක් ගෙනල්ලා තියෙනවා. ඔබ අපි හැමදෙනාගේම ජීවිතවලට. ඉතින් ඔබට ඔකින් නිදහස් වෙන පාරක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. හැමදාම කියනවා වගේ අපි අත අල්ලන් ඉදිරියට එන්න. ඔබ අපි අතින් අල්ලන් ඉන්න තාක්කල් ඔබ නිදහස්, ඒ වගේම ඔබ ආරක්ෂිතයි. නමුත් ඔබ මේ ලෝකයේ මිනිස්සුන්ගේ නම් අත් අල්ලන් ඉන්නේ මහා සංඝරත්නය නෙමෙයි නං. තව දිග සසරක් තියෙනවා ඔබ ඉස්සරහටත් යන්න. නමුත් අපිට ගැලවෙන්න ඕන නම් අපි පාරුවට නගින්න. අපි ඔබ ඒ කොට ඉඳලා මේ කොට දක්වා එකගෙන එනවා. නමුත් අපේ පාරුවට නගිනවද නැද්ද කියන එක ඔබේ කාරණා. නැග්ගොත් ඔබට මේ පැත්තට එන්න පුළුවන්. ඉතින් ඒකින කාරණා හිතේ තියාගෙන මානසික සුවපත් පායටපත් වෙන්න. අන්න එක තමයි නිවන් දකින්න. එවත් බෞද්ධයා කියලා අපි කියන කෙනාගේ ෆයිනල් ගෝල් එක. මානසික සුවපත් පාය. ඔබ අද උදෑසන පටන් මේ මොහොතක් රැස්පත් කරගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ගංගාවන්ගේ බලමහිමෙන් මේ අත්භවයේදීම මේ සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් නිර්වාණ ශාන්තිය ඒකාන්තම සාක්ෂාත් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරයි.